Have a nice day. I hope that you all are keeping well. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් කියලා. right කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ මම මේක විශ්වාස කරන්නේ නැහැ කියලා. I don't buy it. එහෙම මොකක්ද ඒ කිව්වේ? I don't buy it කියන්නේ මම මේක මිලදී ගන්න නැහැ කියන එකනේ. right I don't buy it කියන එකේ හරිම තේරුම තමයි මම මේක මිලදී ගන්නේ නැහැ කියන එක. හැබැයි මම මෙතනදී I don't buy it කියන එක use කරේ idiom එකක් විදියට. සම්ප්‍රදායික යෙදුමක් විදියට. අපේ භාෂාවේ තියෙනව නේද ඇතිතරම් සම්ප්‍රදායික යෙදුම්. දැන් උදාහරණයක් විදිහට කවුරු හරි වාගේ යාළුවෙක් ඔයාට ලොකු පචයක් කියනවා. එතකොට ඔයා කියනවා ඔයාට මාව පේන්නේ කොණ්ඩේ බැඳපු චීනෙක් වගේද? ඔයා එහෙම අහනවා. ඒකේ ව්‍යංගාර්ථයෙන් කියන්නේ ඔයා ඒක පිළිගන්නේ නැහැ, ඔයා රැවටෙන්නේ නැහැ කියන එකනේ. ඒ වගේ ඉංග්‍රීසි වලත් තියෙනවා ඒ වගේ ව්‍යංගාර්ථයෙන් කියන්න පුළුවන් දේවල්. හරිද? ඒ වගේ තැන්වලදී අපි idioms යොදා ගන්නවා. එතකොට මේ I don't buy it කියන එක මම මේක විශ්වාස කරන්නේ නැහැ කියලා කියන්නේ යොදා ගන්නවා idiom එකක් විදිහට. හරි. හැම තැනකදීම අපිට මේ සම්ප්‍රදායික ඉදුම් භාවිතා කරන්න බෑනේ. නේද? වැදගත් තැනකදී වැදගත් කවුරු හරි එක කතා කරද්දී අපිට මේ සම්ප්‍රදායික ඉදුම් භාවිතා කර ඉන්න බෑනේ. එතකොට මම මේක විශ්වාස කරන්නේ නැහැ කියලා කියන විධිමත් ක්‍රමය මොකද්ද? ෆෝමල් ක්‍රමය. I don't trust it. එහෙම නැත්නම් I don't believe it. හරිද? එතකොට මම මේක විශ්වාස කරන්නේ නැහැ කියන එකට සම්ප්‍රදායික ඉදුමකුත් තියෙනවා. විධිමත් ක්‍රමයකුත් තියෙනවා. ඔයාලට මේක කැමති විදිහකට යොදා ගන්න පුළුවන්.